රිලැක්ස් වෙන්න ගිය ගමනක් කිව්වොත් මම හරි. ඉතින් vlog එකේ ඉස්සරහට බලාගෙන ඉන්න. අද අපි මීගමුවේ කොහෙටද යන්නේ කියලා මම ඉස්සරහට ඔයාලට පෙන්නන්නම්. අපි අද ආවේ Earls region එකට. ඉතින් අපිට check-in time එක තිබ්බේ 12:00 වගේ. අපි මෙතෙන්ට එද්දිත් එක පහු වෙලා තිබ්බා. ඉතින් අපි මුලින්ම හිතුවා rooms වලට ගිහිල්ලා එතනින් change එකක් දාගෙන lunch වලට යනවා කියලා. අපිට හම්බුනේ 6th floor එක. ඉතින් එතන එළියේ view එක මේ වගේ තමයි පේන්නේ. අපි ඇතුළට ගිහින් බලමු කොහොමද room එකේ පේන view එක, කොහොමද room එක තියෙන්නේ කියලා අපි ඇතුළට ගිහින් බලමු. ඉතින් යනකොටම තියෙනවා මේ වගේ washroom එක. ඊට පස්සේ මේ වගේ තමයි room එක තියෙන්නේ. ඊට පස්සේ mirror එක, අපි balcony එකට ගිහින් බලමු කොහොමද view එක ඇත්තටම තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ වගේ පුටු දෙකකුත් තියෙනවා. ඊට පස්සේ තමයි විශේෂම දේ මේක තමයි ඉතින් ලස්සනම දේ. මේ room එකට තියෙන view එක මේ වගේ. ඉතින් මාරම ලස්සනයි. විශේෂම දේ මේ washroom එක. washroom එකත් ඉතින් හරිම පිළිවෙලට තිබ්බා. මේ වගේ shower area එකක් තියෙනවා. අපිට ඕනේ towels තියෙනවා, commode එක තියෙනවා. ඒ වගේම මේ වගේ mirror එකක් තියෙනවා. තවත් ඉතින් shampoo, body wash, shower cap ඒ වගේ දේවල් තියෙනවා. තව hair dryer එකකුත් දීලා තිබ්බා. ඉතින් ওই දේවල් තමයි washroom එකේ තිබ්බේ. අපි දැන් බලමු balcony එකට ගිහිල්ලා කොහොමද ඇත්තටම view එක පේන්නේ කියලා. ඉතින් මාරම ලස්සනයි. මොහොතේ සද්දේ ඒ දේවල් එක්ක මෙතන රිලැක්ස් වෙනවා නම් කෙනෙක්ට හොඳම තැනක්, රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් කියලා මං කියනවා. අපි හවස ගියා බීච් එකේ චුට්ටක් ඇවිදින්න. ඉතින් ඒවා එන වීඩියෝ කරගන්න බැරි වුණා. හවස් වෙද්දී මෙතන තවත් ලස්සනයි. ඉර බහැගෙන යනකොට ඒක හරිම නිකන් චිත්‍රයක් වගේ. ඩිනර් එකෙන් පස්සේ ඉතින් අපි චුට්ටක් ඇවිදින්න ගියා හොටෙල් එක වටේ. ඉතින් මාර ලස්සනයි රෑටත් මෙතන. රෑට මං හිතන්නේ මෙයාලා බීච් එකට යන්න දෙන්නේ නැහැ. තවල්ට විතරයි beach access ගන්න පුළුවන් ඔයාලට ආවොත්. ඊළඟ දවසේ උදේම අපිට හැරුණා. මොකද අපිට බ්‍රේක්ෆාස්ට් එකට යන්න තිබ්බා 10ට කලින්. ඉතින් ඊයේ රෑ අපි එළියේ අර හොටෙල් එකේ ඇවිදලා ආවට පස්සේ හොඳටම වැස්සා. ඒක නිසා තමයි මම හිතන්නේ අදත් නිකන් වහින්න වගේ තියෙනවා. ඊට පස්සේ ඉතින් මම පොඩි කොෆි එකකුත් හදාගෙන බ්‍රේක්ෆාස්ට් එකට යන්න කලින් ඒකත් විවි මේ view එක එන්ජොයි කළා. ඒතකොට තමයි මම දැක්කේ මෙතන එක්කෙනෙක් මාළු අල්ලනවා උදේම. මිලි පිටක් දාලා මාළු අල්ලන ගමන් ඉන්නේ. තව අපි දැක්කා එතන ඈත මාළු අල්ලන බෝට්ටුත් තිබ්බා. 2-3ක්ම වගේ තිබ්බා. යන්තම්වත් නොදැනේ මං ලං වුණේ. සීනෙන්වත් නොපෙනී මුව ලං කළේ. යානෙන් තැම්පත් කොළමල් තොලේ. මහිත නම් මහිත
යන්නේ නෑ වගේ මං දැන් මගේ නොවේ මායම් දැස මගේ නොවේද මං දැන් මගේ නොවේ මායම් දැස මගේ නොවේද යන්නද ඉගිල්ලි මම යනවා කෙහිරැල්ල සුළඟ දිගේ ඇවිදින් කරදර කෙරුවා මම යනවා නුඹ දුන්නු හීන මම අරගෙන යන්නද ඉගිල්ලි මම යනවා කෙහිරැල්ල සුළඟ දිගේ ඇවිදින් කරදර කෙරුවා මම යනවා නුඹ දුන්නු හීන මම අරගෙන ඊට පස්සේ ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එකට ආවා. මට නම් ඇත්තටම ලොකු බඩගින්නක් තිබ්බේ නෑ. පොඩි පොඩි දේවල් ටිකක් කෑවා. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි පොඩ්ඩක් ආයෙත් එළියට ආවා. චුට්ටක් බීච් එකේ ඇවිදලා ඊට පස්සේ හොටෙල් එක වටේත් ඇවිදලා පොඩ්ඩක් ලස්සන බැලුවා. පූල් එක. ඉතින් මට ඔයාලට ඊයේ මේක පෙන්වන්න බැරි වුණා. මෙතනත් මාරම ලස්සනයි. ඊපස්සේ ඉතින් පොඩි පොඩි ෆොටෝස් ටිකුත් අරගෙන අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වුණා. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න.